ජීවමාන ජේසුනි මගේ ජීවිතය ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ඔබ වහන්සේගේ දෑත් වලින් මගේ ජීවිතය ආශිර්වාද කරන්න. එදා 5000කට කෑම දෙද්දී ඔබ වහන්සේ රොටිගෙන මසුන්ගෙන ආශිර්වාද කරලා ඒවා වැඩි වර්ධනය කළාක් මෙන් මම බාර දෙන මගේ ජීවිතයද ආශිර්වාද කරලා වැඩි වර්ධනය කරන්න ස්වාමීනි. මම මේ ඉන්න විදියට ඔබ වහන්සේ ළඟට එනවා. ඔබ වහන්සේ දේශනා කරේ ඉන්න විදියට මන් ළඟට එන්න කියලා. ඉතින් ස්වාමීනි මගේ මේ පෞකාර ජීවිතය මේ ප්‍රශ්න මේ ලෙඩ දුක් මේ කරදර හමුවේ මම ඉන්න විදියට ඔබ වහන්සේ ළඟට එනවා. මාව බාර ගන්න. ඔබ වහන්සේගේ ශුද්ධ වූ රුධිරයෙන් මාව සෝදන්න ස්වාමීනි. මගේ ජීවිතය ඔබ වහන්සේගේ රුධිරයෙන් සෝදලා ඔබ වහන්සේගේ නව මැවිල්ලක් විදියට ඔබ වහන්සේ මාව පාවිච්චි කරන්න. මාව මෙහෙවන්න. ජීවමාන ජේසුනි වහන්සේගේ දෑතින් මාව ආශිර්වාද කරන්න. ස්වර්ගයේද පොළවද පාතාලයේද ඔබ වහන්සේගේ ශුද්ධ වූ නාමය ඔබ වහන්සේගේ පාරිශුද්ධ වූ නාමයට දන නමනවා ස්වාමීනි. ඒ ශුද්ධ වූ නාමයෙන් මාව ආශිර්වාද කරන්න. ජේසුස් ක්‍රිස්තුස් කියන ඒ බලගත් නාමය ඔබ වහන්සේගේ මහත් බලයෙන් මාව ආශිර්වාද කරන්න. මගේ ජීවිතයේ සෑම ප්‍රශ්නයක්ම මම ඔබ වහන්සේට බාර කරනවා. මගේ ජීවිතයේ සෑම කඩා වැටීමක්ම මම ඔබ වහන්සේට බාර කරනවා. ණය වලින් හෙම්බත් වෙලා ඉන්න මගේ ජීවිතය, ආර්ථික ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න මගේ ජීවිතය, ලෙඩ දුක් වලින් හෙම්බත් වෙලා ඉන්න මගේ ජීවිතය මම ඔබ වහන්සේට බාර කරනවා. මට සුවය දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේට පමණයි මාව ඔසවන්නට පුළුවන්. ඔබ වහන්සේට පමණයි මාව ගලවන්නට පුළුවන්. ඔබ වහන්සේගේ නාමයට පමණයි මාව මුදන්න පුළුවන් ස්වාමීනි. මගේ ජේසුනි, මගේ ගැලුම් කරුවාණෙනි, මගේ ජීවිතය මේ මොහොතේදී ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේ ඒ සුරක්ෂිත කරන්න. සියලුම දෙයින් මාව ගලවන්න. සියලුම නපුරෙන් මාව මුදවන්න. ඔබ වහන්සේගේ නාමයෙන්, වහන්සේගේ බලයෙන් මාව සුරක්ෂිත කරන්න. ජීවමාන ස්වාමීන් වහන්සේට සදාටම ප්‍රශංසා වේවා. ආමේන්.